වර්ෂාව පායපු ගමන් වර්ෂා ප්ලාන්ට් ආවා පොරොන්දු වුණු විදිහටම ඇන්තෝරියම් වගාවේ සම්මතය ගැන පුංචි අදහස් ටිකක් ඔයාලට කියන්න. ඇත්තටම මගේ ඉලක්කය අලුතින් වගාවට සම්බන්ධ වෙන ඔයාලව තමයි. ඉතින් මට හිතුණා මේ දේවල් කියන්න ඕනි කියලා. ඇත්තටම තියෙන ප්‍රශ්නත් එක්ක මේ වගාවේ තියෙන විවිධාකාර ප්‍රශ්නත් එක්ක මට හිතුණා මේ දේවල් ඔයාලට කිව යුතුයි කියලා. ඒ නිසා තමයි වර්ෂාව පායපු ගමන් ඔන්න ඉතින් වර්ෂා ප්ලාන්ට් ආවා ඒ ගැන කියන්න. ඉතින් සම්මතයක් තියෙනවද? ඇන්තෝරියම් වගාවට සම්මතයක් තියෙනවද? ඔව් ළමයි තියෙනවා. මගේ මතය ඔව් ළමයි තියෙනවා. සම්මතයක් තියෙනවා. ඒ සම්මතය අපි ඇති කරගත් සම්මතය නෙමේ. දැන් මේකේ වගාවේ ගොඩක් දුරට යන්නේ අපි විසින් ඇති කරගත් සම්මතයක්. ඒක නෙමේ. සබහා දහමෙන් දීපු සම්මතයක් නම් අනිවාර්යෙන් තියෙනවා ඕනම පැලයකට ඕනම ජීවි කොටස්. අපි ජීවි කොටස් යන්නේ නේද? අපිට උනත් සබහා දහමට පටහැනිව යනවා නම් එයාලා බලන්නේ අපි විනාශ කරන්න. ඉතින් ඒක නිසා සබහා දහමේ නීතියට අනුව සම්මතයක් තියෙනවා ඇන්තෝරියම් වගාවටත්. ඒක පවත්වා ගෙන යන්නේ කොහොමද කියලා. නමුත් අද වෙලා තියෙන්නේ අපි විසින් අපිට අවශ්‍ය විදිහට අපි සම්මත දාගෙන මේ දේවල් පවත්වාගෙන යනවා. අවසානට වෙන්නේ ගොඩක් දෙනාගේ නොදැනුවත්කම නිසා පැල විනාශ වෙනවා, වගාව එපා වෙනවා, වගාව අතහැරලා දානවා. ඉතින් මේ දේ කියන්න ඕන නිසා තමයි මම අද මෙන්න මේ වගේ දෙයක් කියව යුතුයි කියන මට ඉඳගෙන ඇත්තටම මේ ගැන කතා කරන්න අදහසක් නෙවෙයි. ඇත්තටම අලුතින් එන අයට මම මේ දේවල් කියනවා. මට මැසේජ් දාන අයට මම එයාලට පහදලා දෙනවා. නමුත් ඔක්කොටම පොදුවේ කියන්න අවශ්‍ය වෙච්ච නිසා තමයි වීඩියෝ එකක් ගේන්න හිතුනේ. වීඩියෝ එකක් වටතින් මගේ වොයිස් එක තමයි නේද? ඉතින් කියන්න ඕන ළමයි සබහාදහමේ සම්මතය තියෙන ඕනම පැලයකට සම්මතයක් දීලා තියෙනවා. නමුත් ඇන්තෝරියම් මල විශේෂයි. ඇන්තෝරියම් මලට විශේෂයි කියන්නේ ඒකට හේතුව ඇන්තෝරියම් කියන දේ කැමති දේවල් තියෙනවනේ. ඇත්තටම ඒ ශාකය ගත්තොත් ඒ කැමති දේ දුන්නොත් ඒ පැලේ කොහොමත් පොහොර නැතත් ඒ පැල හැදෙනවා. ඇත්තම කතාව ඒක. පොහොර නැතත් ඒ පැල හැදෙනවා. ඉතින් අපි රාමුවකට කොටු කරගෙන තියෙන්නේ මේ ඇන්තෝරියම් කියන එක. ඒක නිසා අපි එයාලා විහිං මේ දේවල් වලට දාගෙන තියෙනවා. මේක මේ විදිහටම කළ යුතුයි. මේ විදිහටම මෙයා ඉන්න ඕනේ. මේ වගා බඳුනේම හදාන්න ඕනේ. මේ පොහොරම දාන්න ඕනේ කියලා අපි තීරණය කරාට සබහාදාමේ සම්මතය වෙනස්. ඉතින් ඒක නිසා අපි දැනගමු සබහාදහමේ සම්මතය. දැනගත්තට පස්සේ අර විද්‍යාවත් සමග තමයි ඇත්තම සබහාදහම යන්නේ විද්‍යාව සමග. විද්‍යාව කියන එක හරියටම දැනගත්තා නම් ශාක විද්‍යාව දැනගත්තා නම් විශේෂයෙන්ම ඇන්තෝරියම් වගාව විද්‍යාව දැනගත්තා නම් මේ ගමන හරිම පහසුයි. ඉතින් මූලිකම දේ මම කියන්නම් පළවෙනි දේ හැටියට වගා මාධ්‍යයට ගොඩක් අයට ප්‍රශ්න ළමයි. මන් දන්නේ සමහර අය කියන කොහොම හැදුවත් මිස් අපිට හරියන්නේ නැත්තේම වගා මාධ්‍ය. අපි අරයා කියන එකත් කරනවා මෙයා කියන එකත් කරනවා අපිට හරියන්නේම නැති වගා මාධ්‍ය. ඉතින් ඊළඟට බඳුන. ඊළඟ එක ඉන්න ප්‍රදේශය. ඊළඟට දාන පොහොර. ඔන්න ඔය දේවල් විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඔය ප්‍රශ්න හතර තමයි වක්‍රාකාරව වගාව එපා වෙන තැනටම පැලමැරෙන තැනටම සම්පූර්ණම විනාශයක් දක්වා යන්නේ ඔන්න ඔය කරුණු හතර. ඉතින් ඔය කරුණු හතර හරිම සරලයි. ඇත්තටම කියනවා විද්‍යාවත් එක්ක සබහාදහම යන්නේ විද්‍යාවත් එක්ක. ඒතර ඔය දෙක ඕකත් එක්ක ගියෝ සබහාදහමත් එක්ක ගියෝ සබහාදහමේ නීති රීති හරියටම දැනගත්තොත් ළමයි ඇන්තෝරියම් කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඇත්තම කතාව. ඉතින් මම ඒක හැමදෙස්සම වලට හිතන්න පුරුදු හිතන්න අලුත් දේවල් මෙයාලා ගැන කියන්න ලොකු දේවල් නෑ. නමුත් මම දැන් වගා මාධ්‍ය ගැන මුලින්ම කියන්නම්. ඒකට හේතුව මුලින්ම කියන්නම්කෝ ඇන්තෝරියම් පැලේ කැමති මොනවටද කියලා ඕනම කෙනෙක් දන්නවා. ඇන්තෝරියම් කියන්නේ ඇන්තෝරියම් වල මූල පද්ධතිය මාසල ගතියෙන් යුක්තයි. එතකොට එයාලා හරිම සංවේදී මුල් තියෙන කට්ටිය.
නේද? එතකොට එයාලට පුළුවන් ද පස් එක පොර බදින්න. එයාලගේ මුල් ගමන් කරන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්නකො. එයාලා සංවේදී මුල් මාංශල ගතින් යුක්ත මුල් තියෙන්නේ. එතකොට පස් එක පොර බදින්න බෑ. ඒක නිසා අර පස්වල හැදුවත් මම දැකලා තියෙන හදනවා. ඒ හැදුවත් එයාලා මුල් උඩට එනවා. පස් අස්සට යන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ කියන්නේ පොල් එලිවල මෙහෙම හැදුවොත් මෙයාලා මේ අස්සට මෙහෙම යනවා. ඇයි මේක ලිහිල්. මේක ලිහිල් නිසා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක ඔයාලා මොන දේ හැදුවත් පොල් එල්ලක හරි එක එකයි විවිධාකාර හදනවනේ. සමහරු බොරළු වල විතරක් හදනවා. සමහර අය පොල් එලි වල විතරක්. සමහර අය පුවක් ලෙලි එක වගා මාධ්‍ය භාවිත කරනවා. ඒ මොන වගා මාධ්‍ය භාවිත කරත් කියන්න තේරුම් ගත යුතු එකම දේ තමයි මෙයාලට ඕනේ හොදින් ඒ කියන්නේ එයාලගේ මූල් වලට කිසිම ඩැමේජ් එකක් එන්නේ නැතුව හොඳින් ගමන් කරන්න තියෙනවා නම් ඒ වගේම තමයි වාතාශ්‍රය හොඳින් ලැබෙනවා නම් අනේ දෙයනේ මෙයාලා ලස්සන්ට හැදෙනවා. මෙයාලා ලස්සන්ට මූල පද්ධතිය ගමන් කරන පොට් එක වටා. නේද? උඩට එන්න හදන්නේ නැහැ. එතකොට එයාලා මූල පද්ධති හිරවීමත් එක්ක උඩට එන එක වෙනම කතාවක්. මං කියන්නේ ලස්සන්ට පැලයක් නිරෝගීව හැදෙන්න නම් අනිවාර්යයෙන් මෙයාලගේ මාධ්‍ය ලිහිල් විය යුතුමයි. මගේ මතේ ඒකයි මගේ මතේ නෙමෙයි ළමයි සභාදාමේ නීතිය ඒකයි. හරිද? ඊළඟ එක තමයි හොඳින් වාතාශ්‍රය මෙයාලගේ ගමන් කරන්න. හොඳින් වාතාශ්‍රය ගමන් කරොත් තමයි මෙයාලගේ මූල පද්ධතිය යන්නේ. ওই දෙකම ඉතින් කතාව වගා මාධ්‍ය ගැන. නේද? හොඳින් වාතාශ්‍රය යන්න තියෙන්න ඕනේ. ඔයා හිතන්නකෝ දැන් චූටි පොල්ලෙලි කෑලි දාලා චූටි පොල්ලෙලි කෑලි විතරක් හැදුවොත් ඕක ටික දවසක් යද්දි ඕක පස් වෙනවා. සාමාන්‍යයෙන් එහෙමනේ දි รา පත් වෙන දේවල් පස්වාවටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ආයේ මුල් ගමන් කරන්නේ. මෙයා මුල් උඩට ආවේ නැත්නම් මෙයා බලන්නේ මුල් ටික තැඹිලා මුල් කුණු වෙලා ඔන්න ගහ මැරලා යනවා. ඔන්න ඕක තමයි කතාව. ඉතින් අර ලොකු පොල්ලෙලි කෑලි දැමීමේ වාසියක් තියෙනවා. එයාලා ඉක්මනට දි รา පත් වෙන්නේ නැහැ. එතකොට එයාලා බලන්නේ ඉක්මනට මුල් අස්සෙන් ගිහිල්ලා එයාලා වාතාශ්‍රය ලැබෙනවනේ. අර ලොකු පොල්ලෙලි කෑලි අතර වාතාශ්‍රය තියෙනවා. ඉතින් එයාලා හොඳින් ගමන් කරනවා. ඔන්න ඕක තමයි වගා මාධ්‍ය ගැන කියන්න තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔයාලා බොරළු වල නෙමෙයි මොන දේ හැදුවත් පුවක් ලෙල්ල හැදුවත් හොඳින් ගමන් කරන්න ඕනේ. මෙයාලට මූල පද්ධතිය ආයි වැදිලි බෑ, කැපිලි බෑ. එයාලා සංවේදී මූල පද්ධතියක් තියෙන්නේ. හරිද? ඊළඟ එක තමයි පොට් එක. ඉතින් වගා බඳුන අපිනේ තීරණය කරලා තියෙන්නේ නේද? හොඳින් මෙයාලට වාතාශ්‍රය ලැබෙනවා නම් මේ වගේ සිදුරු තියෙන හොඳට වාතාශ්‍රය ලැබෙනවා නම් බලන්න සිදුරු තියෙන වාතාශ්‍රය හොඳින් ලැබෙනවා නම් මෙයාලට බෝතලේද මැටි මුට්ටියේද මේ වගේ පොට්වලද ඒවා කිසිම තැනක් අදාළ නැහැ. එයාලා ලස්සන්ට හැදෙනවා. ඇත්තටම අර මම හැමදාමත් කියන්නේ වටිනාකම් තීරණය කරන්නේ අපි තමයි මේ බය කියන දේ පොලා බය කියන දේ ඇති කරලා ඇන්තෝරියම් කියන්නේ මහා භයානක දෙයක් කියලා පොලා ඉවරයි ඉතින්. එහෙම නෑ. ඔයාලා විද්‍යාවත් එක්ක යන්න, සබහාදහමත් එක්ක යන්න ලස්සන්ට පැල හැදෙනවා. හරිද? ඔන්න ඒක දෙවෙනි එක. වගා බඳුන අනිවාර්යයෙන්ම මැටි හරි, පොල් කට්ට හරි, බෝතලේ හරි, මොනවා හරි, සිමෙන්ති හරි හොඳට සිදුරු තියෙන්න ඕනේ. හොඳින් වාතාශ්‍රය ගමන් කරන්න තියෙන්න ඕනේ. එහෙම හොඳින් වතුර බැස්ම. මෙයාලා ජලජ ජීවි කොට්ටාසයක් නෙමෙයි. හරිද? මෙයාලා සීතලට කැමති බව ඇත්ත. පරිසරයේ ආර්ද්‍රතාවයට කැමති බව ඇත්ත. ඒත් මෙයාලා ජලජ ජීවීන් නෙමෙයි. මෙයාලා මූල පද්ධතිය කැමති නෑ ළමයි වතුර රැදෙන්න. වතුර රැදිච්ච ගමන් වෙන්නේ මෙයාලා මූල් තැඹිලා මෙයාලා මැරෙන්න බලනවා. ගහ කහ වෙලා මැරෙන්න බලනවා. ඒක නිසා ඔන්න කිව්වා කාරණා දෙකක්. හොඳයි. එකක් වගා මාධ්‍ය හොඳ ලිහිල් වගා මාධ්‍යයක් වෙන්න ඕනේ. හොඳින් වාතාශ්‍රය ගමන් කරන වතුර බැහැලා යන ඒ වගේම තෝරා ගන්න වගා බඳුන. ඒක මොකක් හරි කමන්නේ ළමයි හොඳට සිදුරු හදලා හොඳින් වතුර බැහැලා යන්න. ඒ කියන්නේ පොට් එක ඉස්සුවම අතට බර දැනුනොත් ඇත්තට මේක වතුර රැදීමක් වෙලා තියෙන්නේ. පොට් එක උස්සලා දැන් මෙහෙම පොට් එක ඉස්සුවා කියමුකෝ. ඉස්සුවොත් මෙහෙම මේ සැහැල්ලු වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි හොඳට වතුර බැහැලා යන්නේ. වතුර බැහැලා ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් වතුර රැදීම තුලින් තමයි එයාලගේ අර පොල්ලෙලි වතුර උරා ගන්නවා විතරයි. ඒතකොට බර කියන දේ අපේ අතටත් දැනෙනවා කියන්නේ අනිවාර්යෙන් එයාලට ඒ බර දැනෙනවා. ඒක එතකොට එයාලත් ඔන්න ලෙඩ වෙන්න බලනවා, මුල් තැම්බෙනවා, ওই දේවල් වෙනවා. එතකොට පොට් එක
මොකක් හරි කමන්නේ හොඳට සිදුරු හදලා ගන්න. ඒ වගේම වගා මාධ්‍ය මොකක් හරි කමන්නේ හොඳින් වාතාශ්‍රය ගමන් කරන්න තියෙන්න ඕනේ. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි සෙවන කියන එක. කියන්නේ පළාත. තමන් ඉන්නේ මොන පළාතක වුණත් ළමයි මෙයාලට ප්‍රිය කරන එකම දේ තමයි සෙවන. සෙවනට මෙයාලා ප්‍රියයි. ඒ කියන්නේ පරිසරයේ ආර්ද්‍රතාවයට මෙයාලා හරි කැමතියි මේ සීතල පරිසරයට කැමතියි. ඒ කියන්නේ එක එල්ලේ හිරු එළිය වැටෙන්න දෙන්න එපා. ඒ ගොඩක් අය UV ඉටිකොලේ දාන ඇත්තටම ඒක තුලිනුත් ඉරව්ව පරාවර්තනය කිරීමක් වෙන්නේ නේද? එතකොට මෙයාලට හොඳ කිරණ විතරයි මෙයාලට ලැබෙන්නේ. මෙයාලගේ අවශ්‍ය ප්‍රමාණයට මෙයාලට හිරු එළියත් අවශ්‍යනේ. නේද? හිරු එළිය ලැබුණ නැත්නම් මොකද වෙන්නේ? මල් පිපෙන්නේ නැහැ, ගහ හැදෙන්නේ නැහැ. ඔයාලා බලන්න එක දිගට වැහැලා පෑවුවට පස්සේ මල් හැදෙනවද? අඩු ගානේ වත්තේ ගහකවත් මලක් පිපෙන්නේ නැහැ. ඇයි හිරු එළිය නැහැ. හිරු එළිය නැති වුණාම වෙන්නේ මල් පිපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙයාට 120ක හිරු එළියක් අවශ්‍යයි. නේද? තනිකර කරවල දැම්මොත් එහෙම ගහ මැරෙනවා. ගහට අනිවාර්ය සූර්යාලෝකය අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය දේවල් ඔන්න ඔය තුන අනිවාර්යෙන් බලන්න ඕනේ ළමයි. ඔය තුන බැලුවා කියන්නේ මෙයාලා ලස්සනට හැදෙනවා. ඊළඟ එක තමයි පොහොර. ඉතින් සමහරෙක් කාබනික පොහොර පාවිච්චි කරනවා. තවත් කෙනෙක් රසායනික පොහොර පාවිච්චි කරනවා. තවත් සමහර ඉන්නවා ඔය කිසිම දෙයක් දාන්නේ ඔහේ නිකන් හදනවා. ඒත් හැදෙනවා. ඇත්තම කියනවා නම් නිකන් පොල් එල්ලක හිටෙවත් මේවා හැදෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ලිහිල් පොල් එල්ලක් අරගෙන නිකන් මෙයා එක්කෙනෙක්ව දාලා බලන්න ඕනේ කිසිම දෙයක් නැතුව ගහ හැදෙනවා. නමුත් බිස්නස් එකකදී වෙන්න ඕනේ ළමයි අපිට නිරෝගී ගහක් නිරෝගී පැලයක් ලැබෙන්න ඕනේ. ඉක්මනට ගහ වර්ධනය වෙන්න ඕනේ. ලස්සන මල් වල ලස්සන දිස්නේ ගහන්න ඕනේ. කොළවල දිස්නේ ගහන්න ඕනේ. එතකොට ඉක්මනට කාට් මුල් ගන්න ඕනේ. ගහ වර්ධන ඉක්මන් වෙන්න ඕනේ. ඔන්න ඔය හේතු කාරණා නිසා අපි පොහොර පාවිච්චි කරනවා. ඇත්තට මම කියන කෙනත් මුලින් රසායනික පොහොර පාවිච්චි කරා. නමුත් මම තේරුම් ගත්තා මෙයාලා හරි කැමති කාබනික පොහොර වලට. මෙයාලා ලස්සනට හැදෙනවා මල් ටික. ඇත්තටම මේ හැම එකටම දාලා තියෙන කාබනික පොහොර. ඔස්මොකට අර පරණ මීඩියා එකේ පරණ මීඩියා හොදලා ගන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. මේ මොන පැලේ වුණත් මොන මල වුණත් ඇත්තටම මෙයාලා එකින් එකට මල් එකින් එකට කොලේ උඩට එනවා කියන්නේ ළමයි ගහ ඇත්තටම හරිම නිරෝගී. ගහ නිරෝගී. අනික මෙන්න මේවා මේ බලන්න මේවා හරි ශක්තිමත් වෙන්න ඕනේ. මේවා වැනෙන ඒවා නෙමෙයි. මේ හරි ශක්තිමත් නටුවක්. මේ දෙයාලට උරුමකම් කියනවා. ඒ කියන්නේ මම අන්න ඒකයි කාබනික පොහොරවල දකින විශේෂ ලක්ෂණය මෙයාලා මාර ශක්තිමත් විදියට මෙයාලා හැදෙනවා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. ඇත්තටම රස්සාවක් කරන කෙනෙක්ට ඉඩක් නැහැ. වෙලාවක් නැහැ යාලට කාබනික පොහොර ඒ කියන්නේ ගිනි සීරයක් ගොම වගේ දේවල් වේලලා පාවිච්චි කරන්න ඇත්තටම යාලට වෙලාවක් නැතුව ඇති. ඒක නිසා එයාලට වැදගත්ම දේ තමයි ටිකෙන් ටික මුදා හැරෙන පොහොරක් පාවිච්චි කරන එක. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. නමුත් මේක මතයක් නැහැ. කියන්නේ සම්මතයක් නැහැ. මේ පොහොරම දැමිය යුතුයි කියලා සම්මතයක් නැහැ. ඒක නම් මම පිළිගන්නවා. මම දන්නේ මමත් කියනවා සබහාදහමේ නීතියත් ඒකයි සම්මත නැහැ. මේවා ගහක් යට නිකන් තිබ්බත් මේවා ලස්සනට හැදෙනවා. නමුත් බිස්නස් එකකදී අර වෙන්න ඕන දේ තමයි අර මං කලින් කිව්වේ. ඒ නිසා තමයි අපි පොහොර පාවිච්චි කරන්නේ. ඉතින් මට ඔන්න ඔය ටික තමයි කියන්න වමනා වුනේ. බය වෙන්න දෙයක් නැහැ ළමයි. සබහාදහමේ නීතියට අනුව සබහාදහමෙන් දීපු නීතියට අනුව සබහාදහමෙන් දීපු සම්මතයට අනුව අපි මේ පැල හිටෙව්වොත් විද්‍යාවත් එක්ක මේ පැල ගියොත් මම හැමතිස්සෙම කියන්නේ විද්‍යාව ඔයාලට පැලයක් උස් කරගන්න ඉක්මනට නේද? අර මං කියන්නේ පුංචි පැල රවට්ටනවා ඉක්මනට ලොකු කරගන්නවා. එතකොට වට ප්‍රමාණය මූල පද්ධතිය දුවන වට ප්‍රමාණය මේ හැමදේම ළමයි විද්‍යාවත් එක්ක මම යන්නේ. හොඳේ ඇත්තම කතාව ඒක. ඉතින් ලෙඩ වෙනවා. ඔය ඇත්තම කතාව ලෙඩ වෙනවනේ. මෙයාලා ජීවි කොට්ටාස. එතකොට ගස් මැරෙනවා. ඒව සාමාන්‍ය දේවල්. මේ මනුස්ස අපිත් මැරෙනවා. එතකොට ඔච්චර බෙහෙත් දෙන වෛද්‍යවරු ලෙඩ වෙන්නේ නැද්ද? වෛද්‍යවරු ලෙඩ වෙනවා. වෛද්‍යවරයා මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඉතින් එහෙනම් ඔච්චර බෙහෙත් දාන්න එකේ වෛද්‍යවරයාට පුළුවන් නේ ලෙඩ නොවී ඉන්න. නේද? මැරෙන්නේ නැතුව ඉන්න. නේද? ඉතින් එහෙම තමයි මේක අපි ජීවි කොට්ටාස නිසා අපි ලෙඩ වෙනවා, අපි මැරෙනවා, අපිට වෙන්න ඕනේ දේවල් වෙනවා. ඉතින්
ඒක නිසා ඒක තමයි නීති රීති කියන්නේ. සබහාදමේ සම්මතිය ඒකයි. ඉපදුනොත් මැරෙන්න ඕනේ. ඒක මිනිස්සෙද ගහක්ද කියලා අදාළ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? අපිත් වර්ගයක් මේ බිහි කරනවා. අපි දන්නවා අපි මැරෙනවා අපි වර්ගයක් බිහි කරනවා. ඒ වගේ තමයි මේ ශාකත්. එයාලත් දන්නවා එයාලා මැරෙනවා කියලා. ඒක නිසා එයාලව අපි කපනවා, කොටනවා. එතකොට එයාලා වර්ගයක් බිහි කරනවා. එතකොට ඇට මගින් නේද? ඇන්තුරෙන් ඇට වගින් එයාලා වර්ගයක් බිහි කරනවා. එයාලා දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා. ඉතින් මේක මේ අසම්මත දෙයක් නෙමෙයි. කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙමෙයි. මේ පැලයක් ගත්තොත් නේද? ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඔයාලා විද්‍යාවත් එක්ක යන්න මගේ අවසාන තියෙන්නේ තමයි විද්‍යාවත් එක්ක යන්න. සම්මතයක් තියෙනවා. සම්මතයේ සබහාදහමේ සම්මතයේ ඇරෙන්න අපි තනාගත්ත අපි ගොඩ තන ඒ කියන්නේ අපි විසින් ගොඩනගාගත්ත සම්මතයක් මේ ඇන්තුරෙන් වගාවේදී නෑ ළමයි. බොරළු ගත්තත් ඒක ගංගා බොරළුම විය යුතුයි කියලා මතයක් නෑ. ඇත්තම කතා බොරළු වල මම පාඩමක් ගේන්නම් ඔයාලට සම්පූර්ණ විස්තරයක් ගේන්නම්. ගංගා බොරළුම විය යුතු නෑ. ඇත්ත මම කියන කෙනත් ගන්නෙ අපේ මිදුලේ බොරළු ටිකක් තමයි ගන්නෙ. ඒකත් මම ලොකු පැලවලට දාන්නේ. පොඩි පැලවලට තමයි දාන්නේ. ඉතින් එහෙම දේවල් පුංචි දේවල් තියෙනවා නොදන්නා කමට එකක් පස්සේ දුවන අය. අපි එකක් පස්සේ දුවන අරයා කිව්වොත් එයාගේ පස්සෙම තමයි දුවන්නේ. නමුත් චුට්ටක් නවතින්න. ඔයාලා හිතන්න. ඔයාලා ගැන හිතන්න. ඔයාලගේ ජීවිතය ගැන හිතුවොත් හරිම සරලයි. තමන්ගේ ජීවිතය ගැන හිතන්නකෝ. අපි ලෙඩ වෙනවා. අපි කොච්චර බෙහෙත් ගත්තත් අපි ලෙඩ වෙනවා. නේද? ඒ දේවල් හිතන්නකෝ. ඒත වර්ගය බිහි කිරීමත් එහෙමයි. එතකොට මෙයාලගේ අර කට් කරද්දි ගොඩක් අය කියනවා පැල මැරෙනවා. ඉතින් කට් කරද්දි පැල මැරෙන්නේ නැහැ. මේ බොටම් එක මැරෙන්නේ නැහැ. එයාලගේ ඇඟ ඇතුළට විස බීජ යනවා. නේද? දිලීර යනවා ඇතුල් වෙනවා. එතකොට ඒකට තමයි අපි සීල් කරන්නේ. ඉතින් ඒ දේවල් හරියට උන්නේ නැත්නම් එයාලා මැරෙනවා. ඉතින් ඒක සරල දෙයක්. ඇත්තටම හිතන්න හරිම සරල දෙයක්. ඒක නිසා මහා ලොකු ගැඹුරු ධර්මයක් නෑ ඇත්තටම මෙතන. හරිම සරල දෙයක් තියෙන්නේ. පොල් එල්ල හිටුවත් ඔයා දන්නවද? පොල් එලි වල පොල් එල්ල විතර නෙමෙයි පුවක් ලෙලි. එතකොට තව ගන්නවා ওই පොල් කෙඳි. දැන් ඔය අපි පොල් මුඩ්ඩ කියලා අයින් කරන්නේ. ඒවා වල විතරක් හිටවනවා. ඉතින් ඔය මොනවා කරත් එයාලට ලැබෙන්නේ මොකක්ද? එතනින් ලැබෙන්නේ හොඳින් වාතාශ්‍රය ගමන් කරන්න. එයාලගේ මූල පද්ධතිය ගමන් කරන්න. හිරවීමක් නැතුව එයාලට යන්න තියෙනවා නම් එයාලා හැදෙනවා. ඉතින් අන්න ওই ටික තේරුම් අරගෙන සබහාදහමේ සම්මතයට අනුව අපි ක්‍රියා කරොත් ළමයි ඇන්තුරෙන් වගාව කියන්නේ හරිම සිම්පල් දෙයක්. ඉතින් බොරළු ගැන මම වෙනම වීඩියෝ එකක් ගෙන ඒක සවිස්තරාත්මකව කියන්න ඕන දෙයක් තියෙනවා. මොකද ගොඩක් දෙනා නොදන්න කමර ගංගා බොරළුම හොයනවා. ඒ ගංගා බොරළු හොයන්නේ හේතුව මොකද්ද කියලා මම ඒකත් කියන්නම්. අනිත් එක තමයි පොල් එල්ල. පොල් එල්ල කතා මම කාලෙනුත් කිව්වා. ගොඩක් දෙනා ඒක දන්නවා. පොල් එලි වල කහට යවන එක නොයන එක. ඇත්තටම පොල් එල්ලේ කහට කියන්නේ ළමයි ලවණ. ඉතින් මෙයාලා කොහොමත් තෙත්ත ගතියට කොහොමත් කැමති නෑ. ලවණ කියන්නේ එතන වැඩිම තියෙන සෝඩියම් බහුල තියෙන්නේ. එතකොට ඕක අවුවට දාලා වේලලා ගත්තම අනිවාර්යෙන් මෙයාලා ලස්සනට දැන් මම කියන කෙනා පොල්ලෙලි වේලන්නේ නැහැ. පොල්ලෙල්ල වේලනවා මිසක් කහට යවන්නේ නැහැ. එතකොට මේ ඒතොය හැදෙන්නේ නේද? එතකොට මේ ගහ ගත්තොත් මේක මේ වල පරණ. ඒ කියන්නේ මට ඇන්තුරෙන් වගාව ගැන ආසිතච්ච මල් පැල තමයි මේවා. මේක මුලින්ම මගේ ගෙවත්තේ තිබ්බ මල් පැල. ඒ වුණාට දවන්න යාලව දාලා තියෙන විදිහනේ. ඔන්න බලන්න. ඉතින් එයාලා හැදෙන්නේ නැද්ද ලස්සනට? ළමයි එයාලා ලස්සනට හැදෙනවා. ඉතින් හේතුව අපි තේරුම් ගන්න ඕනේ හොඳින් වාතාශ්‍රය ගමන් කරනවා නම් හොඳින් එයාලගේ මූල පද්ධතිය ගමන් කරන්න ඉඩ පහසුකම් තියෙනවා නම් මේ බලන්න මෙයාගේ මේ අර පොට් එකේ සීදුරුමේ එයා එහෙන් එනවා. ඉතින් එයාලා හරි කැමතියි. එහෙම වාතාශ්‍රය ලැබෙනවා නම් එයාලා හරි කැමතියි. ඉතින් එතකොට ලෙඩ වෙන්නෙත් නෑ, ගහ ලස්සනට හැදෙනවා. ඉතින් ওই පුංචි දේවල් තේරුම් ගන්න තියෙන්නේ මහා ලොකු ගැඹුරු ධර්මයක් නැහැ ඇන්තුරියම් වගාවේ මම දකින විදිහට. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම බොරළු කියන දේ ගැන මම වෙනම වීඩියෝ එකක් ගෙන ඒක සවිස්තරාත්මකව යන්න ඕන වීඩියෝ එකක්. ඒක නිසා ඔන්න ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සම්මතයේ තියෙන සබහාදහමේ සම්මතය විද්‍යාවත් එක්ක ගියා නම් ඔය සම්මතය අනිවාර්යෙන් ඔයාලා ලස්සනට වගාව කරගෙන යනවා. හැබැයි ළමයි
ඊට එහා ඔයාලා කරන්න ගියොත් මේක වක්‍ර ඒ කියන්නේ මේක අර තලලා පෙළලා මේක මෙහෙමයි කියලා හිර කරලා ඇන්තූරියක් හදන්න ගියොත් තමයි වෙන්නේ. ඔයාට වගාව එපා වෙන එක. අනික එයාලා එහෙම ඉන්න කැමති කොට්ටාසෙකුත් නෙමෙයි. එයාලා හරි නිදහසට කැමති කට්ටිය. එයාලා හරි ආකර්ශනීයයි. එයාලා ලස්සනට ඉන්න කැමති කට්ටිය. ඉතින් ඒක නිසා ඔයාලා හිර කරන්න හදන තරමට එයාලා බලන්නේ එයාලා යන්න දුරස් වෙන්නමයි හදන්නේ. හරි එහෙනම් මොනවා හරි දෙයක් ඔලුවට වැටෙන්නේ නැති කියලා හිතෙනවා. ආයෙත් එන්න ඔයාලට දැනුම අරගෙන මොකද මගේ මේක සතුට ඇත්තටම මේ සේල් එකක් ඇත්තටම නොවෙන්න තරම් මගේ වෙන්නේ නැත්තරම්. නමුත් මේක මගේ මානසික තෘප්තිය මානසික සතුට මම දන්නේ මේ අදහස් උනත් මම පොතපත පාඩම් කරලා නෙමෙයි ඔයාලට මේ දැනුම දෙන්නේ. නමුත් මම විද්‍යාවත් එක්ක සබහාදමත් එක්ක ඉන්න මිනිස්සෙක් හැටියට මට ඒ අයිඩියාස් එනවා. ඉතින් මේ දේවල් ඇත්ත කියන්නේ බොරු නෙමෙයි. හරි එහෙනම් බලන්න හිතන්න බය කියන දේ නැති කරගන්න මෙයාලව එකම රාමුවකට කොටු කරන්න එපා. එයාලට එයාලගේ පාඩුවේ එයාලට අවශ්‍ය දේ විතරක් ලබා දුන්නාම ඇති. හරි එහෙනම් ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න. ආයෙත් වීඩියෝ එකකින් එන්න. බුත්සන්නයි.